මේ තියෙන නැද එක මට එච්චර සවයිවල් එන්න එච්චර හොඳ තැනක් නෙමේ මං හිතනවා ඒක මට විතරන්න මේ සාමාන්‍යෙන් හැම ප්ලේ කෙනෙක්ට ඒක එහෙමම වෙන්න ඇති කියලා වෙයි what එනිවේ අපිට මේ නෙදයකින් සාමාන්‍යෙන් වැලිබල් අයිටම්ස් කීපයම ගන්න පුළුවන් ඒ වුනාට සාමාන්‍ය මේ නෙද එක අපිට ඉච්චර ඉන්න හොඳ තැනකුත් නැමේ හරි දැන්ටමත් දන්න ඇති අදමොකද කරන්න යන්න කියලා ඉතින් අද අපි කරන්න යන්න අපේ සොයිල් සීසගේ 3 එපිසෝඩ් එක දිහට නෙදයකට යන්න තමයි so let's meet in video මට කියන්න ඕනේ මං මේ ඕෆ්ත කැමරා ඩයිමන්ස් මයින් කරන්න කේවේකට ගියා එතකොට මට ඩයිමන්ටයක් හම්බුණා පේන ඇති යෝහෙනම් ෆයිනලි ෆුල් ඩයිමන් නාම මට කියන්න ඕනේ අපි මේ සීරියස් එපිසෝඩ් එකක් ගිහිල්ලා තාම අපි ඉන්නේ මේ කැතම කැත ගෙදර ඉතින් ඒක වෙනස් කරන්න කාලේ හරි වෙනස් කරනවා කියලා ලොකෝට වෙනස් කරන්නත් හිතන්නේ මම ඔය ගෙදර තියෙන අඩුපාඩු ටික තමයි වෙනස් කරන්න හිතන් ඉන්නේ හැබැයි ඔක්කොටම කලින් හොඳ චෙස්ට් රූම් එකක් හැදුවා නම් හොඳයි කියලා හිතනවා මොකද අපිට චෙස්ට් රූම් එකකට කියලා තියෙන්නේ චෙස්ට් දෙකයි එහෙනම් ඒකත් අපි රිප්ලේස් ඔත් එකකට දාමු හරි චෙස්ට් රූම් එකත් හදලා ඉවරයි මේ එළියට මේ කාලකට වැස්සක් පටන්ගෙන මේ වහලේ හදන්න විදියකුත් නැහැ අපි වැස්ස පාන කයිමු පොඩ්ඩක් කරලා හරි මං හිතනවා ඔයාලා මෙච්චර වෙලා මේ බේස් එක හදන බලන් ඉන්න කැමති වෙන ගන්න නැති වෙයි කියලා ඒ නිසා අපි මෙහෙම ගේ ඉස්සරහට ගිහිල්ලා මෙන්න මෙහෙම කරමු හරි anyways කොච්චරලා ගියද කියලා කියන්න මන් දන්නේ නැහැ පැයක් විතර යන්න ඇති කොහොමදත් එහෙනම් it's time to home tour අපි ගෙදර වලට පෙන්වන්නත් ඕන නිසා අපි මුලින්ම උඩ තට්ටුවේ ඉඳන් යමු මෙහෙම උඩ තට්ටුවට යද්දී අපේ කොපර් දොරක් තියෙනවා නේම ඊළඟට එතනින් ආවම මේ වගේ පොඩි පොඩි බඩු කෑලි ටිකක් තියෙනවා එතන බැල්කනියක් තියෙනවා මේ ඩර්ට් කෑල්ල නම් ගන්න යනවා වහල ගන්න ගත්තේ ඊළඟට දෙවෙනි තට්ටුවෙන් පල්ලෙහාට ගියාම අපේ දෙවන තට්ටුවෙන් පල්ලෙහාට ගියාම කුකින් ඒරියා එක තියෙනවා එතනත් කොපර් දොරක් තියෙන්නේ ඊළඟට එතනිනුත් පල්ලෙහාට ගියාම මෙන්න එහෙම දැච්චස් ෆෝන් එක අපිට පේන්නේ එතනින් වම් අත පැත්තට යනවා අපේ තියෙනවා බෙඩ්රූම් එක කියලා හිතන් ඉන්න එක ලස්සනයි දැන්නේ මට කැතයි එවින්ද ඊට පස්සේ අපේ ඉන්නවා බ්‍රවුනි අපේ බල්ලා ඊළඟට ටෙස්ට් රූම් වල චෙස්ට් එකට දාලා නම් ගහලා තියෙන ෆුඩ්ස් ඊළඟට නැචරල් බ්ලා 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 මේ පැත්තට යනවා ඊළඟට එතනින් පල්ලෙහාට ගියාම එනවා අපේ නෙදර් පෝටල් ලස්සනට තියෙනවා ඉතින් මෙච්චර කල්ලත් සබ්ස් ඉතින් මෙච්චරට හරි වීඩියෝ එන්ජොයි කරා නම් make sure you subscribe and enjoy the video හරි දැන් අපි නෙදරගේ මට කියන්න ඕනේ මං කියන මේකයි ෆෝට්‍රස් බැස්ටියන් එම හොය ඉඳලා කාලේ කන්න බෑ ඒ නිසා මං වීඩියෝ එකට එන්න කලින් ට්‍රාන්ක් බේස් එකෙන් දාලා බැලුවා ෆෝට්‍රස් එකේම තියෙන ඔය දිලා ෆෝටෝස් එකක් තියෙන්නේ ඉතින් 100 ගානයි 300 ගානයි අපි දැන් ඒකට යමු බැස්ටියන් යන රින 1000 ගණන් තියෙන්නේ ඒකට දැන් යන දසන්නේ මොකද අපිට යූස්ෆුල් නෑ අපිට දැම්ට ඕනේ පෝෂන්ස් ටිකක් හදාගන්න මේ බැස්ට් මේ ෆෝටෝස් එක විතරයි අපි එන යන් ඒකට ඉතින් ඒ යන අතරමඟ පිග්ලින් කෙනෙක්වත් අල්ලගෙන අපිට අවශ්‍ය ෆයර් රෙසිස්ටන්ට් එන්ඩර් පර්ල්ස් වගේ පොඩි දේවල් ටිකකුත් ගත්තා ෆයිනලි ෆෝටෝස් වලත් ඇවිල්ලා එතන නම් විනාඩි 20ක් විතරම කරේ බ්ලේස් රොඩ්ස් ගන්න බ්ලේස් ලව මරපු එක ඉතින් ෆයර් රෙසිස්ටන්ට් ඉවරනකම් බ්ලේස් ලව මරලා ඕෆ් ඕවල් එකට එන්න තමයි තීරණය කරේ හරි මං සේෆ්ලි ඕවල් එකට ආවා ඉතින් වීඩියෝ ඉවරක් කරන්න කලින් මට තියෙනවා let's do a fun little game ඉතින් මම ඔයාලට අපර 3ක් දෙන්නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ලයික් කරේ නැහැ නේද